ගෝවන් සියලු දෙනාටම ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ ග්‍රීන් ඇග්‍රිප්‍රෙනර් YouTube channel එකත් එක්ක. ඔයාලට මේ channel එකෙන් අපි ඇග්‍රි ටිප්ස් සහ කෘෂිකර්මාන්තය සම්බන්ධව තාක්ෂණික උපදෙස් සහ කරුණු කාරණා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ කලින් ඉදිරිපත් කරපු මිරිස් පැලයක් මූලික කප්පාදුවෙන් පසුව සති දෙකකින් පසුව එම පැලය පිළිබඳ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් කියලා කිව්වා. ඉතින් මේ අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ඒ වීඩියෝ එක. ඔයාලට පේනවා ඇති සති දෙකකට පස්සේ මේ පැලේ කොහොමද දැන් වර්ධනය වෙලා තියෙන්නේ කියලා. අපි කිව්වා මේ පැලයක් අපි කප්පාදු කරගන්නේ මේකේ මූලික වශයෙන්ම අපි පැලය වර්ධනය කර ගැනීම සඳහා. ඒ කියන්නේ අපි දැන් මේ මිරිස් පැලේ මල් හට ගැනීමේ කාලයේදී විෂ ඒ කියන්නේ අතු බොහොමයක අපි මල් වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා තමයි මේ වගේ පැලේ කප්පාදු සිදු කරන්නේ. ඔයාලට මං කිව්වා මේ පැලේ කප්පාදු සිදු කරද්දී අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේදය කොහොමද කියලා. මං මේ වීඩියෝ එකෙත් ඔයාලට දාන්නම් ලින්ක් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙකේම දාලා තියන්නම්. ඔයාලා බැලුවේ නැත්නම් ඒකත් බලන්න කොහොමද මේ මිරිස් පැලේ අපි කප්පාදුව සිදු කරගත්තේ කියලා. ඒක තමයි මට ඔයාලට අද පෙන්වන්න ඕරුනේ. ඔයාලට පේනවා දැන් මේකේ කොහොමද හරියටම අතු බෙදිලා තියෙන්නේ කොහොමද කියලා. මම කිව්වා අපි දැල්ල කොහොමද කපන්නේ මේ තියෙන කපපු තැන ඔයාලට එතනම් පේන ඇති දැන්. එතනින් කොහොමද අලුතෙන් දළු දෙකක් ඇවිල්ලා තියෙන්නේ ශාකය අලුතෙන් කොහොමද වර්ධනය සිදු වෙලා තියෙන්නේ කියලා ඔයාලට හොඳින් බලා ගන්න පුළුවන් දැන්. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. කෘෂිකර්මාන්තය සම්බන්ධ තවත් වීඩියෝස් අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ වීඩියෝ ඔයාලා ඉස්සරහටත් බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට අපි සමු ගන්නවා. සියලු දෙනාට සුබ දවසක් වේවා.